චාව් ළමයි අද අපි අවුරුදු උත්සවයකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. අද අපිත් එක්ක පොඩි මැඩනුත් ඉන්නවා. ඔන්න ඉතින් අපි ප්ලේස් එකට ආවා. ප්ලේස් එකට ආපු ගමන්ම පොඩි මැඩම්ට යාළුවෝ සෙට් එකක් හම්බ වුණා. මේ අපේ පොඩි මැඩම් යාළුවනේ අනිත් ළමයින්ගේ සෙල්ලම් බඩු අරගෙන එයාලට සද්ද දානවා. හැබැයි ඉතින් මේ ළමයි නම් හරිම හොඳයි. එයාලා මේ නංගි පොඩි ඉන්නේ කියලා එයාට බෝලේ දෙනවා. මේ අපේ අනිත් පොඩි මැඩම් කෙනෙක් එයා තරගෙට බනිස් කන්න ගිහිල්ලා ඔන්න ඉතින් මේ මනිස් එක අරන් දුවන්නද කොහෙද ලෑස්ති වෙන්නේ. අම්මෝ හරි අමාරුවෙන් නැගිට ගත්තා කොහොම හරි. එයා නැගිටලා ගියාට මෙන්න අනිත් අය නම් තරගෙට බනිස් කනවා. මේකෙන් දිනුවේ කවුද කියලා නම් මට ඇත්තටම මතක නෑ. මේ නංගිලා සෙට් එක මේ දුවගෙන එන්නේ බිම වටෙන් බිම බොන්න. මේ මං හිතන්නේ මේ අවුරුදු 15ට වඩා අඩු ළමයි මේ නැත්තම් මාත් යනවනේ. මට නම් හරි වැඩේ උනේ ළමයි මං ලුංගියක් ඇඳගෙන ගිහිල්ලා පැටලිලා 3-4 පාරක්ම වැටුණා කියන්නකෝ ගෝනි රේස් පායින්න ගිහිල්ලා. වෙලාවට ඒක කවුරුවත් වීඩියෝ කරලා නැහැ. මෙන්න මේ සින්දුව අහන්නකෝ. හරිම ලස්සනට කියනවා මෙයාලා දෙන්න. එල්ලෙත් තිබුණා මෙන්න මේ අයියා දුන්න එකපාරක් ෂොට් එකක් ඒක වීඩියෝ කරගන්න බැරි වුණා අපරාධ මේ කට්ටිය දුවගෙන එන්නේ මේ කිරි කන්න. හැබැයි ඕකෙන් ජයග්‍රහණය හම්බුනේ නම් ඉස්සෙල්ලාම දුවපු දෙන්නට නෙවෙයි මේ ආපු රංගන ශිල්පීන්. එයාලා කවුද කියලා පස්සේ පෙන්වන්නම්. එතකම් මේ බලන්නකො කොට්ටපොර තරඟයේදී මාර අකරතැබ්බයක් තමයි උනේ. දුන්නු ෂොට් එකට කොට්ටේ ඉරුණා. ආවනලු නිලියෝ තමයි මෙන්න මෙයාලා. ඔන්න ඉතින් විනාඩි කිහිපයකට පස්සේ ආයෙත් කොට්ටෙත් මහගෙන කොට්ටපොර තරඟේ පටන් ගත්තා. මේ වැඩ කිඩ ටික දාලා ගහන්න පටන් ගන්න අපේ නිවේදක මහත්තයා. වැඩුණා නේද දුන්නු පළවෙනි ෂොට් එකෙන්. ඊට පස්සේ තිබුණේ සංගීත පුරු තරඟේ. ඒකටත් මම නම් ගියේ නෑ. ඒකෙන් දෙන්නේ මෙන්න මේ සුදු පාට ටී-ෂර්ට් එකක් අරන් ඉන්න නංගි. ඉතින් දන්නේම නැතුව එදා දවසත් ඉවර වෙලා වැඩට යන වෙලාවත් ලං වුණා. හරිම දුකින් ඉතින් ගියා. මොනවා කරන්නද ළමයි දේවකාරිය හා සමාන රාජකාරියක් කරන්න එපැයි. ගිහින් එන්නම් මෙහෙනම් අලුත් මිනි ලොග් එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් සමු ගන්නවා. බයි බයි හැමෝම පරිස්සමෙන් ඉන්න ඕන.